ඔන්න ඉතින් අදත් මම ආවා ඔයගොල්ලන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන විදිහේ අපේ ජීවිතය ඇතුලේ අපි අපේ සයන් අතර සම්බන්ධතා ගොඩනගා ගන්න ඕනේ කොහොමද කියලා ඒ දේ මගේ ගෙදරදී සිදුවෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඒකට හුඟක්ම හේතුව තමයි අද මේ සමාජය ඇතුලේ දෙමාපියෝයි දරුවෝයි අතර ලොකු දුරස්ත බවක් ඇති වෙලා තියෙනවා. දරුවෝ නවීන ලෝකෙත් එක්ක වේගෙන් යනවා. දෙමාපියෝ අර ගතානුගතික විදිහට ජීවත් වෙනවා හුඟක් වෙලාවට. එතකොට දරුවෝ දෙමාපියෝ අතර ගනුදෙනුවක් කරන්න ඒගොල්ලන්ට මේ දුරස්ත බව හුඟක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකින් දරුවෝ දෙමාපියන්ගෙන් හුඟක් දුරස්ත වෙලා බාහිර සමාජයට වැටලා මේ සංකීර්ණ සමාජය ඇතුලේ දරුවෝ බොහොම මේ විනාශ වෙනවා වගේ දේකුත් වෙනවා මේ දියුණුව ඇතුලේ. ඉතින් තමන්ගේ දරුවෝ තමන් එක්ක තියාගන්න. මොකද දරුවෙකුට ඉන්න ඕනේ හොඳම යාළුවා හෝ යෙලිය වෙන්නේ එයාගේ අම්මයි තාත්තයිනේ. ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය අම්මයි තාත්තයි තරම් අපේක්ෂා කරන අය මේ සමාජයේ ඉන්න විදිහක් නැහැනේ. ඉතින් ඒක නිසා ඒ දරුවන්ව අපිත් එක්ක සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට අපිත් දැනගන්න ඕනේ මේ අලුත් සමාජයේ ත්‍රිවිධ දේවල් කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. එතකොට මම ඕගොල්ලන්ට කියලා තියෙනවනේ යාළුවනේ මට ඉන්නවා කියලා ලොකු දුවකුයි පුතෙකුයි. දුවගේ වයස අවුරුදු 20ක් වෙනවා. පුතාගේ වයස අවුරුදු 22ක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ බොහොම තරුණ මේ අලුත් සමාජෙත් එක්ක බොහොම මූ වෙලා ජීවත් වෙන අයනේ. ඉතින් දරුවෝයි අම්මයි කියන සම්බන්ධය පවත්වාගෙන යන්න මටත් වෙලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක වේගෙන් මේ සමාජය ඇතුලේ සැරිසරන්න. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා බහක් ඇති කර ගන්න නම් යම් තරමකින් හරි අපි ඒගොල්ලන් එක්ක ඒගොල්ලෝ දන්න දේවල් එක්ක සමගාමීව යන්න ඕනේ. ඉතින් මම මගේ පුතත් එක්ක කතා කරන සමහර දේවල් මට හිතුණා ඕගොල්ලන්ටත් අහන්න සලස්සන්න ඕනේ කියලා. ඔයගොල්ලන්ගේ ගෙදර දරුවොත් එක්ක සම්බන්ධතාවය ඔයගොල්ලන්ගේ දුරස්ත වෙලා තියෙනවා නම් මේ වගේ මාතෘකා කතා කරනකොට ඒගොල්ලන් එක්ක අපිට ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් වෙනවා කියන පණිවිඩය ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් මම අද හුඟක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඕන වෙලා තියෙන්නේ ඕගොල්ලෝයි දරුවෝයි අතර තියෙන දුරස්ත භාවය නැති කරගන්න කොහොමද කියන පුංචි ඉඟියක් ඔයගොල්ලන්ට දෙන්න. එහෙනම් යාළුවනේ මම මේ කරන්න හදන්නේ මොකද්ද කියලා මම කිව්ව දේෙන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් මෙතන ඉඳලා බලන්නකෝ. පුතයි මමයි අතර වෙන සංවාදයේ මම කොතෙක් දුරට සාර්ථකව කරගෙන යනවද කියලා ඒකෙන් යම් අවබෝධයක් අරගෙන ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ තියෙන දරුවොත් එක්ක තියෙන යම් ගැටයක් තියෙනවා නම් ඒව නැති කරගන්න මේකෙන් පුංචි අදහසක් ගන්න කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අහන්නකෝ බලන්න පුතයි මමයි අතර ඇතිවෙන සංවාදේ කොතෙක් දුරට සාර්ථක වෙනවද කියලා ඕගොල්ලෝ තීරණය කරන්නකෝ. මුලින්ම ලෝකෙට යකඩ කර්මාන්තය අපෙල්ලුනේ කරලා තියෙන්නේ. ඒක කරන්න කොහොමද? සීගිරිය වටේ සීගිරියම ආවටම ඉතින් සම්මල මේ කන්ද පැත්තේ. සම්මල කන්ද කියන්නේ මේ තිරිපාද නෙමෙයි. සම්මල. තිරිපාදට ළඟම තියෙන තැන ලොකු කඳු පන්තියෝ. සිරිපාදුරි සීගිරිය වටේටම තියෙන සහෝදර කඳු පන්තිය. අය වටේම තියෙන ගල් උගුල. එක ගල් උගුලක් අදටත් තියෙනවා. සීගිරිය ඉඳලා බැලුවොත් අලි ගල් පර්වතයක්ද එක අපි දැක්කා. එතන ඉඳපු කෙනෙක් කිව්වා පුරාවිද්‍යාවකින් එතන යට තියෙනවා පොඩි ගලක්. ඔව් ඒක පෙන්නවම අර ගල් ටික සෙලෙන්නේ. අර ලොකු ගල යට යනවා කිව්වා. ඔතන ඉඳන් මෙතනට තියෙනවා කිව්වා යූ එක. යූ රෝඩ් එක කියලා අපි කියන්නේ. ඔතන ඉඳලා මෙහිමලු තියෙන්නේ. ඔය ගල උඩින් ඔය වේගය හැටියට ගත්තොත් ඔය ගල කියන්නේ මෙහෙම කන්ද තියෙනවා වීගිරිය. වටේ කඳු පන්දි තියෙනවා. දැන් ඔයක උගුල් ගලයිලු තියෙන්නේ. ඔය ගලට ගැහුවොත් මෙහෙම තියෙන කන්දේ මෙහෙම යූ කල්ලු තියෙන්නේ. මේ පැත්තට එන ප්‍රවේගයෙන් ආපහු ආයතන ගල පැත්තට යනවා. මේ පැත්තට යනවා. ඔක හරියට වුණොත් පැයක් තිස්සුමත් කරකවන්න පුළුවන්. එහෙට යනවා මෙහෙට යනවා. අර යූ කොයි පැත්තෙන් ආවොත් සාමාන්‍යයෙන් මාලිගාව පැත්තට එන්න කලින් සේනාවෙන් භාගයක් වුණත් මරලා දාන්න පුළුවන්. ගල පෙරලලා විතර. ඒ ගල ලොකුයි අර ගල තරමට. මේ හින්ද පත ගල. අර කන්ද මුදුන් ඉඳලා එහෙට යනවා අර නිකන් හරි මිනිස් සමරනවා වගේ. අය මිනිහෙක් කොන්නේ
ගොන්චිල්ලා වගේ. ඒකත් ඇමරෙන මේකට. එන්නේ එක්ක එළියට යන්න පුළුවන් එක්ක ඇතුළට යන්න පුළුවන්. හවුන්නත් ඉවරයි. ඇඹරිලාම තමයි එළියට හරි ඇතුළට හරි යන්නේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ ගලට කරලා ඒ ඔයාට මාළු උපමා එනවනේ පුතේ. අර ආසයි පොළවේ උපමාවත් හරි ෂෝ. අර ගලයි මේ ගලයි වගේ තමයි. හරිද? අර ඒ වුණ දෙකිනෝ අය බය වෙන්න දෙයක් නැහැ. මේ ඔක උඩ ගෙනියන ක්‍රමයකුත් තියෙනවා. මේ පැත්තට වැඩි බර දාලා ඒ පැත්තට ඇද්ද ගම ඕක තමයි ලෝකේ පළවෙනි ශක්තිය සම්පති නියමය. ශක්තියේ දෙපැත්ත සමානයි. කියන්නේ අපි යොදන ශක්තියට සමානම ප්‍රතික්‍රියාවක් තියෙනවලු. ඔය උසටම මේ ගල පැත්තට ගල තල්ලු කරොත් ආපහු ඔය ගල ගිහින් නවතින අර කන්ද මුදුනේලු. ඒතර කෙනාට ගල උඩ ඉඳලා ඔය එකේ මුක්කුවට වෙඩි මේ මුක්කෝ කඩනතරලු තියෙන්නේ. ආපහු ගල පෙරලෙනවලු. ආයේ සතවර්ෂ 100 ගියත් ඔය ගල පෙරලෙන එක පෙරලෙනවලු. ඔක නවත්තන්නත් බැයිලු. මේ පොළවේ ආනතිය වෙනස් වෙන්නේ නැති තාකෝ තිය ආනතිය වෙනස් කරන්නත් බෑ මේ කඳුපන්ති දෙක. ඉතින් බලන්න පුතේ දැන් නිකන් බලන ස්මයිල්ෙන් ඕවා හිතන්න බෑනේ මිනිස්සෙකුට මේ බලන ඇස් දෙකට වඩා අමුතුම ඥානකින් ඒව බලන්න ඕනේ. දැන් මිනිහෙක්ව බැලුවට අපිට මොනවද වෙන්නේ? මේකයි. දොස්තර කෙනෙක්ට මිනිහෙක්ව බැලුවම අක්මාව ආමහේ තියෙන දේම දැන් කියන. අමුතු ඥානකින්ද කියන්නේ? නෑ ඒ දැනුම ඒ කියවල හදාරලා ඒ ඔළුව ඇතුලේ තියෙන ඔළුව ප්‍රෝග්‍රෑම් කරගන්න. සරල කතාව ඒක. අපි ඔළුවට කාවත් දෙනවා මේක තමයි කියලා. එතකොට ඉතින් දොස්තරට ලෙඩා දැක්කම ආයේ දොස්තර මේ වකුගඩෙන් ඔය බඩේ අමාරු කිව්වම දොස්තර හරියටම වකුගඩ අල්ලනවා. හදවතට දැන් හදවත එහෙම කළා බලන්නේ නෑනේ. දන්නවා මේ පැත්තේ තමයි. ඒකට හරියටම එළියෙන් පේන ලක්ෂණේ හැටියට ඇතුළේ මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවා. නෙමෙයි සල්ලි හිතන්නකො. දැන් දොස්තර ගිහිල්ලා අර මොකද්ද බෙදනලාව තියන්න පපුවටනේ. දැන් ඒක තියනද කවදාවත් වකුගඩුව පැත්තට. හැබැයි කවදාවත් දොස්තර දැකලා තියෙනවද? නිකන් මෙහෙම ඇඟ වටේ ගෙනියලා ඒක තියලා යාට හරියටම පල්ස් එක හොඳටම එන තැනට යා තියන්නේ. ඔව් පල්ස් එක එන තැන හොඳටම දැන් නිකන් මෙහෙම එයා කවදාවත් මම දැකලා නැහැ දොස්තර කෙනෙක් මෙහෙම ඇඟ වටේ ගෙනියනවා. හරියටම අවයවයේ තියෙන තැනට තියලා එයාට අර මස් පිඩු අඩුම තැනට වෙනකම් මෙයා ගෙනියනවා. ඒක සාධාරණයි. මොකද මිනිහාගේ මස් පිඩු පීඩනයේ තියෙනවාද? හරි එහෙනම් බය වෙන්න එපා නිකන් මේ මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක්. දැන් වකුගඩ මෙහෙම ස්කෑන් එකක් කරලා චෙක් කළාද වකුගඩුව ඇල්ලුවේ? ඔය ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් වෙනවා කියන්නේ ලේසි කර්මාන්තයක් නෙමෙයි. හරි ඒක තුර නිරන්තරයෙන්ම ඒක යෙදීම තුර යුද බලකොටු නිර්මාණය තුන දක්ෂම සෙම්පතිය යෝග කරන්නේ. නිකන් ඉන්න කෙට්ට ගිහිල්ලා යුද බලකොටුවක් හදන්න බෑ. ඌ දන්නවා හමුදා වෙන්න පුළුවන් කොතනින්ද. වටේ තියෙන ලේසි පාරවල් මොනවද අමාරු පාරවල් මොනවද? ජල දුර්ග, ගිනි දුර, වන දුර්ග මොනවද? දැනගන්න ඕනේ. ඒ වුණාට මේ වගේ කතා දැන් ඕගොල්ලෝ වගේ අයට ඒක ගැන ඒ පොඩ්ඩක් හරි මොන හරි මේ අධ්‍යයනයක් තියෙන අයට ලේසි අල්ලගන්න පහසුයි කියන ඔන්නේ ටක් ගාලා හවු වෙනවනේ. කොටින්ම ඔය ගේම්ස් එල්ලම් කරන මිනිස්සු කෙනෙකුට උනත් මේ නේ කරමින් ඉන්නේ මේ හින්නම ප්‍රතිසංකීර්ණ ලෝකෙක. ඒ කියන්නේ මේ හරිම සූක්ෂම විදිහට ඒක ඇතුළේ වෙන්න ඕනේ මේක ඇතුළේ ජීවත් වෙනවා. දැන් ඔතන වගේ රාවණගෙන් ඉපදෙනවා නම් ඔය මිනිස්සෙක් හදන්න කොච්චර අමාරුද හැදෙන්න කොයිද කාලයකට සැරයක්ද කියලා. ඔයා දන්නවද පුතා? බුදුහාමුදුරුවන්ව මුණ ගැහෙන්න ගිය කවුද බමුණගේ නම මට මතක නැහැ. බුදුහාමුදුරුවොත් එක්ක කතා බහ කරලා ඉවර වෙලානේ බුදුහාමුදුරුවෝ කියලා දැනගත්තා. දැන් අපි දන්න බුදුහාමුදුරුවෝ මේ වැස් විහිදගෙන යන ඒක අර සාහිත්‍ය කතාවක් විදිහට අපි ඇයි විශ්වාස නොකරන්නේ? ඇයි මේ සමාජය ඇතුලේ මේ අපි අතර ගත්තේ? ඕක කාරණා දෙක. බුදු කෙනෙක් කියන්නේ හරිම තැම්පත් චරිතයක්. ඒක නිකන් ඕෆ් ෂෝ නෑ. දැන් නිකන් ගන්න වෙද මහත්තයා. දැන් ඉන්න සාමාන්‍ය විදිහටනේ. මේ මිනිස්සු ඒව දන්නේ නැද්ද? දැන් එයාගේ ඉන්ඩස්ට්‍රි එන හෙළ වෙදකම ඔය හීලින් ගැන හොයන මිනිස්සුගේ ලිස්ට් එකේ මනුස්සය නැති වී කියලා හිතනවා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා. හරි දන්න කෙනෙක් ඉන්නවා. ඒක ඇතුලෙන් හරි ප්‍රචලිතයි නේ. ප්‍රචලිතයි. නිශ්ශබ්ද වෙන්න විදියක් නැහැ. කවදාවත් නිශ්ශබ්ද වෙන්නේ නැහැ. ඒකත් ඔය වගේ ආද්‍යාත්මික ඒක එයා නොකියුවත් එයාගේ හැකියාව පිරිසක් දන්නවා. අනිවා කියන තර්කේ. බුද්ධත්වය කියන එක එහෙම ගන්න නෙවෙයිනේ. ඒක මේ සාපේක්ෂව මේක සබ්ජෙක්ට් දෙකක් නේ දෙපැත්තට. නේ සබ්ජෙක්ට් දෙකක්කුත් නෙමෙයි මේක වෙන සබ්ජෙක්ට් එකක්. මේක වෙන කතාවක්. කතාවක මේක යන්න පුළුවන් ඉගෙන ගත්ත දැන් හිතනවා දොස්තර කෙනෙක් කොච්චර වුණත්
එයාට ඔයා හිතන දැන් මේ ඇත්තටම හරියම නෝ මනුස්සකම තියෙන හරියම දොස්තර කෙනෙක්. ආර මිනිහෙක් වැඩලා ඉඳියොත් නොබල ඉන්නවා කියලා හිතනවද? ඔව් එහෙම ඔච්චරම හංසුනා සමහර දොස්තරලා ඉන්නවා. දැන් ඔය පහුගිය කාලේම ගම් වතුර වලට දොස්තරලා ගිහලා නිකන් බෙහෙත් කළා සල්ලි ගන්න නෙමෙයි. එච්චර ඕනේ ටියුෂන් ගුරුරු පවා එහෙම නිකන් යෙදුනානේ නේ. යානේ තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ මිනිස්සු දැන් කොච්චර ටියුෂන් ගුරුවරු මේ දැන් 2026ට විභාග ලියන ළමයින්ට නිකන් උගන්වනවද? ඔව්. බැඩ් පිටින් ගෙනලා මේ මනුස්සයට සමහර කෝටි 100ක 500ක පාඩුවක්. පාඩුව. ඒ පාඩුව හරියට උගන්වනවා. ඒ තමුන්ගේ විෂය ප්‍රාමාණික දැනීම විකුණන් කණ එක වෙන කතාවක්. ඔව්. දැන් මේ වෙලාවේ අවස්ථානුකූලව මානුෂීය පැත්තෙන් මේ මිනිස්සු හිතනවා. හිතනවා. ඔය අර වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්ව නිර්මාණය කරන්න අර මිනිහ කොච්චර ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේද? ඔව්. එතකොට ඒ මිනිස්සෙ තම හිතන්නකො නිකන් දැන් ඔය වෙද ශාස්ත්‍රය පිළිබඳ දැන් ඔය ඉගෙන ගත්ත මිනිස්සෙක් කියලා. දැන් රාවණ රජුගේ හමුදාවේ ඉන්නවා. යම් කිසි මේ දැන් ඔය නවග්‍රහය ගත්තොත් ඉන්නෝනේ ගුරු ඌරට ඉන්නේ කෙන. එයා ඒ ගුරු රත්නේ කියන්නේ. දැන් එයා සියලු ශාස්ත්‍ර කියලා පැමිණි කෙනෙක්. එයා වෛද්‍ය කලාවෙත් කියලා පැමිණි. මිනිහට කරදරයක් වුණොත් ඒ මිනිස්සු අනිවාර්යෙන්ම ඉදිරිපත් ලෙඩක් හොඳ කරනවා. ඒක නිකන් මේ ඇවිල්ලා සෝෂල් මීඩියා ඉස්සරහා මෛත්‍රියන කෑ ගහන්නේ මොකද කරනවා. හැබැයි අඩුමතරමින් ඒ ලෙඩා හරි එයාගේ වටපිටාවේ ඉන්න පිරිසක් හරි දන්නවා මේ පුද්ගලයා කියන. මෙයා කියලා. එක මිනිහෙක් දැනගත්තොත් ඇති ඔක රටක් ලෝකයක් දැනගන්න. දඟලන්නේ නැහැ. බල යුත්ත කල ප්‍රමාණදි කළා ඉන්නවා යනවා. වෙද මහත්තයලා ගස්වල ගල් මුල් වල ගිහිල්ලා යාළගේ වැඩේ කරගන්න එක හරි. ඔව්. යාළ වැඩ කරන්නේ නැහනේ ගස් දැන් එයා ගිහින් කැලේම ඉන්නේ නැහනේ. නේ ගල්ලෙනක් අසට ගිහලා අපිට එන්න කියන්නේ නැහැ ගල්ලෙන අසට බෙහෙත් ගන්න. කරන්න ඕන දැන් යට තන අදාළත් නැහැ වෙලාව අදාළත් නැහැ. කල යුත්ත මොකද කරන්න වෙලාවේ කරා ගියා. එයාගේ ශේෂ්ත්‍රය ඇතුලේ එයා ඒක දන්නවා මොකද කරන්න කියන එක. කළ යුතු වෙලාව කරගන්න ඕනේ මොකද්ද කියන එක දන්නවා. ප්‍රවීණය මේ හැසිරෙන්නේ. දැන් හිතන්නකෝ ඔය එක දැන් එයා දන්න ශේෂ්ත්‍ර කීයද? දෙකයි නෙමෙයි අංගම් පොරක් දන්නවලු. ඉතින් අපි දන්න ඔය කීපයක්. මැණික් මේ වේක තෙල් බෙහෙත් කලාව යක්ෂ බුද්ධ මේ සෝබාදාමත් එක්ක සුළඟ වැස්සත් එක්කත් යනවා. කතාව ඔය ඇවිල්ලා මේ සෝබාදාමෙන් ගන්න පුළුවන් අංශු මාත්‍රය. ඔය වෙන මහත්ය දන්නේ. ඉම්ම ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට කෙනෙක් පාරත් ප්‍රශ්නයක් සුක්කානවත් ප්‍රශ්නයක් ඊට පස්සේ කතත් කර කර හරි මොන හරි කර කර ඔටෝ වාහනේ යනවා. මේ අර තියෙන ඕන වෙලාවට ඕන දේ කරන්න විතරයි. දැන් ඒ වගේ මිනිස්සු මේ සමාජයේ නොදැනී ඉන්නවා. ඒ කියන්නේ නිකන් වතුරක් වගේ නිදහසේ උඩින් නම් උඩින් යටින් නම් යටින් ගන්න හැඩේ අරගෙන යනවා. අය යන්නේ එක නවත්තන්න යකාටවත් බෑ. අල්ලගෙන තියාගන්නත් බෑ. වතුර වුණත් ඔව් අපිට කෝප් එක දාලා තියාගන්න පුළුවන් මොනකන් විතරයි. එයාට යන්න වතුර ටික අන්තිමේදී ඒක ස්වභාවය. ඒ කියන්නේ වතුර කොහෙන් ඉපදුනත් අන්තිමට යන්නේ මහ පොළොව. මහ පොළොවට යනවා. මහ පොළොව ඉන්නේ ඒකත් යන්නේ මහ පොළොවේම පටන් ගන්න මහ පොළොවටම යනවා. ආපු තැනටම යනවා. රෝන්දේ කොහෙන් හරි යලා ආපු තැනට ගිහිල්ලා මේ කතාව බින්දු කරලා නවත්තනවා. ඒ තමයි මේ ලෝකේ හැටි. මේ බලන්න මම මේ කියන කතාව දැන් මේ වෙනකොට තියෙනවලු මේ වෙනකොට දැන් මේ මනුස්සතලයේ දැන් ආයුෂයෙන් පිළිලා බුද්ධ දේශනාවනේ ආයුෂ පිළිහිමින් යනවනේ 10 වෙනකන් දැන් 60 වගේ 70ටත් දැන් ඇවිල්ලානේ අපේ කාලේදී ඉන්නකො එතකොට එතකොට මේ වෙනකොට මේ දැන් ඔය දැන් තල හැම එකකින්ම මනුෂ්‍ය ලෝකෙට මේ වෙනවනේ ඒ අකුසල කර්ම හරි කුසල කර්ම හරි ගෙවෙනකොට හරි එනවනේ මේට එතකොට දැන් වැඩිපුර පිරිස ඉන්නේ අර යක්ෂ ප්‍රේත වගේ අර දැන් අපි හිතන්නේ අර ඒගොල්ලන් අර දැන් අපි හිතනවානේ දේව ඒවා මේවනේ උසස් විදිහට ගන්නෙ අනිත් අර පහත් විදිහට සාමාන්‍ය මනුස්ස විදිහට අපි හිතනවානේ ඉතින් ඒගොල්ලන්ගේ පිරිස තමයිනේ වැඩිපුර මේ මනුස්ස තලේ දැන් මේ මිනිස්සු අතර ඉන්නේ මේ අහන්නකෝනේ භාවනා කරන්නයි කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන සෝල් එක තියෙන ඒගොල්ලෝ එක එක්කෙනාගේ දර්ශන කෝණ වලින් මේව කතා කරන්න පුළුවන් දැන් නෙමෙයි ඔය කට්ටිය ඔය කියන සෝල් එක තැනක ඔය තියෙන කියන මේට්‍රික්ස් සංකල්පය ඔක දර්ශනය ඒක ෆිලොසොෆි එක. ඉගෙන එක විරුද්ධ සංකල්පයක්. ඒ කට්ටිය ඉන්න එක මේට්‍රික්ස් එකේ කරන කතාව ඔය කෙනෙක් තනක ප්‍රධාන පද්ධතියකට සම්බන්ධ වෙච්ච එයාලගේ ප්‍රධාන එක තියෙන එක තැනක එයාලා වැඩ කරන්නේ තව තැනක. ලෝක දෙකක දැන් ඒක සම්බන්ධ එක මොහොතක තියලා ඉන්නවා කියන එක. ඉන්නේ එක මොහොතකදී වුණාට එක අක්‍රිය අනිත් එක සක්‍රියයි. අවස්ථා දෙකක. ඔකට කියන්නේ මේට්‍රික්ස් සංකල්පය කියලා. ඔක ෆිල්ම් එකකින් පෙන්වලා තියෙනවා. හරිද? එහෙනම් පොඩ්ඩක් ඒක ගැඹුරට කතා ගන්න පුළුවන් ලස්සන වෙන ෆිලොසොෆි දර්ශනයක්. දර්ශනයක්. ඇත්තක් වෙන්න බැයිද ඒක ඉතින්? ඊවයි මෙහිමයි.
ඇත්තද පුරුත කියන්න බෞද්ධයෝ විදිහට පිට බෑ. ඔව්. තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක අපිට අදාළ කරගන්නත් බෑ. ඔය කතාව බොරු. හැබැයි අර තර්කානුකූල හිතන මිනිහෙට ඔක බොරු. ඇත්තටම බොරු. ඔක වෙන්න පුළුවන් දෙයක්. තර්කය හැමතිස්සෙම ඇත්ත වෙන්නේ නැහැ නේ පුතා. පුතාට ඇත්ත වෙන්න බෑ කිව්වට අපිට තියෙන එකම කියන්නේ බෞද්ධ දර්ශන බෞද්ධ සංකල්ප ඇතුලේ අපිට තියෙන එකම තුරුම්පුව තමයි තර්කය. බුදුහාමුදුරුවොත් එක්ක හැම වෙලාවෙම කතා කරේ තර්කය. තර්කයේ බිඳෙලීමෙන් විතරයි බෞද්ධ දර්ශන අන්තිමේදී කොහෙන් ගියත් يعني තර්කයට දුන්නේ විසඳුමක්. තර්කයට තව තර්කයක් ගෙනාවේ නෑ. හැම තර්ක දැන් අහුවොත් ඇයි මෙහෙම වෙන්නේ? ඒකට දුන්නේ උත්තරය. හේතුවක් හැමතිස්සෙම පෙන්නවා. හේතුවක් ඇතුව බලයක් ගැන කතා කරන්නේ. තර්කයට දුන්නේ උත්තරය. අපෝ යෝ ප්‍රශ්නයක් වලට ගැටලු වලට තියෙන විසඳුම. ඔන්නෝකත් මතක තියාගන්න. ගැටලු වලට තියෙන විසඳුම. ප්‍රශ්නයකට තියෙන උත්තරය. ගැටලු වලට විසඳුම. විසඳුම දැන් හිතන්නකෝ ලෝක උසම කන්ද මොකද්ද කිව්වොත් ඔයාට කියන්න පුළුවන් එවරස් කියලා විතරයි. ලස්සන වෙන්නේ කොහොමද? ඔන්න ගැටලුව. කොච්චර විසඳුම් තියෙනවද? හොඳට වතුර බොන්න. හොඳට කෑම කන්න. හොඳට නිදා ගන්න. තර්කයට බුදුහාමුදුරු දුන්නේ උත්තරයක්. අපෝ එතනින් ඉහට එක හොයන්න. ඒක කෙලින්ම හේතුවක් නිසාම ඵලය කෙනෙක් වෙනවා. තර්කය කියන්නේ හේතුවක් කරා හේතුවට ඵලයක් දුන්නා. හැබැයි ඒ ඵලයේ ප්‍රශ්නෙට උත්තරයක්. මේ ආත්මේ මේක තමයි ප්‍රධානම සාධකය. ඔතනින් එහාට ඔක නොකර ඉඳන් ඔච්චරකට විපාකයක් ලැබෙන්නේ නැහැ. දැන් ඕකෙන් ගැලවෙන්න ක්‍රමය මේකයි. ඒකයි බුදුදහම ගැන තාම බුදුදහම හැමතැනම විනාශ කරන්න අමාරු. සුරංග කරන කතා නෙමෙයි. මේක උනේ මේකින්ද මේක වෙන්නේ. මේකට උත්තරේ මෙච්චරයි. නිවන් දෙක්කම මොක වෙන්නේ නැහැ. උත්තර දෙකයි. අතනින් එහාට කතා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ ගැටලුව එතන හොත් දැන් ඇයි මෙයා මේකන් දුන්නේ වෙ චේතන හම්බිකේ කම්මං වදාමි තමයි ආයෙත් කියන්නේ. චේතනාව කර්මයේ සිතම. ඒ වගේ හොල්මන් එක තැනක ඉන්න. උන්ගේ ආත්ම මේ ලෝකයට ඇවිල්ලා පාලනය කරන. ඕක ඇවිල්ලා මේට්‍රික්ස් සංකල්ප. හරිද? කාලෙන් කාල මේ හගෙන ප්‍රේත ලෝකයෙන් මේ ලෝකෙට මිනිහෙක් ආවත් දිව්‍ය ලෝකෙන් ඉඳලා ආවත් කර්මයේ ශක්තිය මත පදනම් වෙනවා. ඌ කරේ නරක හැමදේම තියෙනවා. ඒක වෙනස් කරන්න බුදුහාමුදුරන්ටත් බැරි වුණා. ඒකනේ මුගලන් හාමුදුරුවෝ කඩු වෙලා ඉපදුනේ. හරිද? දිව්‍ය ලෝකෙ ගියත් මොන ලෝකෙ ගියත් ඕක ඔච්චරම තමයි. හැබැයි ඉතින් මනුස්ස ලෝකෙට આવම ඌ පොදුවේ මිනිස්සෙක්. ඌ යකෙද්ද පෙරේතෙද්ද ගුම්බාණ්ඩෙද්ද අදාළ නැහැ. දැන් අර ඇඟේම බිලි දාලා අර හොරි දාගෙන පූතිගත්ත තිස්සේ හාමුදුරුවන්ට බෙහෙත් කරපු එක. ඔතනින් එහාට මොන කතාවද? ඔය අත් දෙකින්ම නේද අර පොඩි දරුවා කවුද රාහුල හාමුදුරුවන් අරන් ඔය අත් දෙකෙන්ම තමයි පුතිගතේ හාමුදුරුවන්ට බෙහෙත් කරේ. කරගන්න ඕන සියලු දේවලුත් කළා, තමාට කරන්න ඕන ඒවත් කළා, අනුන්ටත් කළා, සියරම කළා. තමන්ව නිදාස් කරනවා, අනුන්ව නිදාස් කරන මාර්ගය කියලා යන්නම යන්නේ කියලා. ශේත්‍රේ ප්‍රවීණේ. ඕක තමයි ශේත්‍රේ ප්‍රවීණයන්ගේ විශිෂ්ටත්වය. නිවන් දැකීම ජීවිතය අවබෝධ කර ගැනීම තමයි බුදුහාමුදුරන්ගේ ශේත්‍රය. ඒ ශේත්‍රයේ ප්‍රවීණය බුදුහාමුදුරුවෝ. ඒක ප්‍රවීණේ එළියට ඇවිල්ලා හැම තැනටම යන්නේ නෑ ගිහින් මට්ට කුණ්ඩලියට උදව් කර යුතු හින්දා. අර පොඩි කොල්ල දෙන්න කවුද? සුනීතයි සෝපාකටයි ගියේ උන්ට උදව් වුණේ. දැන් අර බින්නියකට බැඳලා ඉඳපු පොඩි එකව කොහොමද ඒ වෙලාව ගිහිල්ලා කරුණාව පැවෙ නැත්තම් මට මැරෙන්න උනොත් තිබ්බ සත්වර කනවනේ අර කලරේට ගිහිල්ලා මේට අර රොඩි කොල්ලට උදව් කරේ නැත්තම් සමහරට රොඩියෙක්ම වෙලා මැරෙන්න තිබ්බා. රහත් නොවි. ඒ වෙලාවේ යන් මට්ට කුණ්ඩලියට ඒ වෙලාව උදව් නොකරන්න ගියා නම් කවුද උදව් කරන්නේ? දැන් මැරෙන්න ඉන්නේ. තව ටිකකින් මැරෙනවා. සිටියේ යුතු තැන එයා ඉන්නවනේ. අංකලාව කියන ක්ෂේත්‍රයේ තියෙන්නේ අංගම්පුර විතරද? ඒ ලෝකෙ කොච්චර සටන් ක්‍රම තියෙනවද? ඔයා දන්නවද ඔය හැම සටන් ක්‍රමයකම අග එක සටන් ක්‍රමයක් දෙකක් තියෙන්නේ කියලා? එකම මූවමන්ට්ස් ටිකක්නේ. අංගම්පුර වල උඩ පයින්නවා. ඒ ටයිකොන්ඩෝ උනත් කරාටි උනත් උඩ පයින්නවා. උන් පාවිච්චි කරන අන්තිමේදී මොකද්ද? මේ අතපය කකුල් දෙකම තමයි. අන්තිමේදී මොන සටන් ක්‍රමයක ගත්තත් ඔය හැම එකටම කඩුවකුයි තුන්නකුයි තියෙනවා. කාමෝ එක, හකාෝ එකයි කටාන එකයි. හැබැයි බැලුවම ඉබ්බම හරි. ඒකත්
එංගලන්තෙට පොඩි පොඩි ගියාම වෙනස්කම් තිබුණාට එංගලන්තෙට ගියාම ස්ට්‍රක්චර් එක එකයි. එකයි. දාලා ඊතලයේ දාලා විදින්න පුළුවන්. තියෙන්නේ. හැක්මොස් කියලා එකක් තියෙනවා. එකක් මිටක් තියෙන ලොකු තලයක් තියෙන එක. දැන් අපිට ඉන්න බැලුවම එකක් කඩුව. කඩුවයි දුන්නයි අත්පය කකුල් හතරයි උඩ පැනිල්ලයි බිම වඩ ගෑමයි ඔය ටික තමයි සටන් ක්‍රමය. මේ සටන් ක්‍රමය. දැන් මම ඔය වගේ එකක් කියන්න. දැන් අපේ සීයල 1900 මේ 50 ගණන් වල 48 එහෙම සීයලා ආච්චිලා. දැන් අපි 70 ගණන් වල එහෙම 80 ගණන් වල මගේ සමකාලීනයෝ. දැන් ඕගොල්ලෝ 2000 කට්ටියනේ. දැන් ඔය අපි තුන් ගොල්ලොම දැන් ඕගොල්ලෝ චූටි කාලෙත් ඕගොල්ලෝ මේ දුන්න කියන සංකල්පයක් ඇතුලේ පොඩියට යනවා. අර තුවක්කුව කියන එක. දැන් මේ කාලේ හැටියට තුවක්කුව වෙන දුන්න අපේ අද යන දුන්න තියෙනවනේ. අදට දෙක සල්ලම් මුඩු කරලා දුන්න තියෙන දුන්න ඉතලේ තියෙනවා. සීයා අපිට හදලා දුන්න එක අර උණ බටයක් අරගෙන උණ බටේ ඇතුළට මෙහෙම කරලා එහෙම ටුක් ගාලා විදින එක. ඉතින් ඒ කාලේ ලොකුවට ප්ලාස්ටික් දැන් අපි ප්ලාස්ටික් බෝලේ දාලා හරිද? දැන් ඒකෙන් තුවාල වෙනවනේ. දැන් අලුත්ම එක දන්නවද? දැන් ජෙලටින් බෝලයක් තියෙනවා.